ජීවිතය කියන්නේම අහඹු සිදුවීම් සමුදායක එකතුවක්. ලඳුනේ ගීතය කියන අන්නේ දෛවෝපගත අහම්බකාරකය නිසාම ලාංකේය ගායන අඹරට පහන් තාරකාවක් කුරුම වුණා. ඔව් සිත්මේ විශ්වවිද්‍යාලය කිව්වහම අපිට මැවෙන රූපයක් තියෙනවා. ඒත් එක්කම හන්තානට පායන සඳ ගීතය හදේ කොනක ගෑන්නෙත් නිරායාසයෙන්මයි. 60 දශකයේ ඉඳන් ඒ වගේ හදේ ගැයෙන හදේ මැවෙන ගීත ගොන්නක් කලාලොවට දායාද කරමින් ගුවන් විදුලියෙත් මුද්‍රා නාට්‍යයේත් එතනින් එහාට රිදී තිරේත් දක්ෂ ගායකයෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම ප්‍රවීණ වයලීන් වාදකයෙක් ලෙස දස්කම් දක්වන්නට ලැබීම Tamanගේ ජීවන මගේ අහම්බයක් නම් නෙවෙයි. එලෙස සිය අතපතර සතර දිශාවටම විහිදුවාලු අංකුර කලාකරුවන් රැසකට සෙවන දුන් විසල් වෘක්ෂයක් බඳු සදා නොමියෙන චරිතය. විශාරද අමරසිරි පීරිස් මැතිතුමනි, ඔබටයි මේ ආරාධනය ටැලන්ට්ස් වේදිකාව ගීතවත් කරන්නට. උපකුලතුමාගෙන් අවසරයි. වෛද්‍ය විද්‍යාපීඨාධිපති මනෝරි ගම්බගේ මැතිණියන් අවසරයි. අනිකුත් පීඨාධිපතිවරුන් අවසරයි. මහාචාර්ය පවන්ත ගම්බගේ මුතුමනි, අනිකුත් සියලුම ගෞරවනීය සභාවෙන් අවසරයි. ඇතෙම මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කරන ලද ආරාධනය සම්බන්ධව. ඒක මට විශාල ගෞරවයක් කියලා මම හිතන්නේ. ඒ වගේම මේ දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් හරි අපූර්වට මේ වේදිකාව මත දිග හැරුණා. වෛද්‍ය ශිෂ්‍ය හැටියට වුන් ඒ කරපු දක්ෂකම් මගේ සිත් ගත්තා. ඒ ප්‍රීතිය තුළින්ම මට විතර මට ගීත දෙකක් කියන්න ඕනේ කියලා. මම පළවෙනි කියන්නම් සෞන්දර්යය ආලේ කොතරම් නපුරුද. මේ ගීතය රචනා කළේ මහාචාර්ය සමන්තයත් ඒ වගේම ආචාර්ය කේමදාසූරියන් රංචංගිතවත් කරා.
රැකගත් නාලය උදුරාගෙන ගිය කාලය කොතරම් ලපුරුට සුදුරිය වසන්තයේ සඳ මියදුණු දවසක බෙදා හදාගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සුදුරිය සුදුරිය කාලය කොතරම් නොපුරද දිවිහිමියෙන් කඳුලැලි පුරවාගෙන රැකගත් නාලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සුදුරිය ආලමන්ත වීදියේ මේ ආලමන්ත වීදියේ නෙක විසිතුරු සල්පිල්වල නෙක විසිතුරු සල්පිල්වල සිහින තියෙන්නේ ඒ සිහින වලින් වඩා සොඳුරු සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ මේ ආලවන්ත වීදියේ සොදුරුනත් පාටහින වැඩි මිලනේ හරිදා බෙට ගන්න තියෙන්නේ පරිස්සමින් නොගත්තොතින් සිහින බිඳෙන්නේ මේ ආලවන්ත වීදියේ වැඩි දුරනේ අතමානෙම ගන්න තියෙන්නේ පරිස්සමෙන් නොගත්තොතින් දැසරි දෙන්නේ මේ ආලවන්ත වීදියේ මේ ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිල්වල නෙක විසිතුරු සල්පිල්වල සිහින තියෙන්නේ
ගමන සොයා වීදි පුරා යන්න හිතෙන්නේ මිලඟ ගීතය සම්මලන සඳවෙනි සිනමා පටේන තේමා ගීතය. මේ ගීතය චිත්‍රපටයට යොදා ගන්නට ප්‍රථම මං ගායපු ගීතයක්. ප්‍රවීණ සිනමාවේදී ජයන්ත සන්දර්ශන සූරීන් මගෙන් ඉල්ලා හිටියා මේ ගීතය. ඔහුගේ අලුත් තිර නාටකයක් පිටපතක් තියෙනවා. ඒකට අතිශයින්ම ගැළපෙනවා මේ ගීතය. වෙනත් ගීතයක් හදන්නත් බැරි තරමට මේක හරිම ඒකත් එක්ක ගැළපෙනවා කියලා මගෙන් ඉල්ලුවා මේ ගීතය. ඊට පස්සේ මාත් මේ ගීතයේ පමිල තේනුවර ඒ වගේම සංගීතවත් කර දර්ශන ප්‍රවන්තිසානායකත් කතා කරලා අපි මේ ගීතය දුන්නා. චිත්‍රපටයේ දෙතුන් වතාවක් විතර මේ ගීතය තැන වාදනය කරා. අතිශයින්ම ජනප්‍රිය වුණ ගීතයක්. අපි අහමු. සහනන අතීතයක කඳුලක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් නැහැරි කළුවරේම යලි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා කිසිදා සුව නොවේනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරු වෙනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා සුදී ටැලන්ට්ස් 2025 ඒ විදිහට මෙතුමන්ගේ අලංකාර කටහඬෙන් වර්ණවත් වෙද්දී තවත් අත්පොල සන්නාදයක් නොදී කොහොමද? මේ විදිහේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වෛද්‍ය ශිෂ්‍යයෝ සංවිධානය කරපු කලාවුලකට සම්බන්ධ වෙන ලැබීම කලාවුලල ගැන ඔබතුමාට තියෙන්නේ මොන වගේ අදහසක්ද? ඇත්තටම වෛද්‍ය ශිෂ්‍යෝ හැටියට ඔවුන්ගේ ඇතුළාන්තයේ හිටපු කලාකරුවෝ අපි දැක්කා. ඒත් වශයෙන් වෛද්‍ය වෘත්තියට අතිශයින්ම උචිත කලාව විෂයන් ඒත් වශයෙන් ඒක සිනමාව වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්, ගීතය වෙන්න පුළුවන්. ඒ සෞන්දර්යාත්මක හැකියාවන් තුළින් ඇත්තක කලාවෙන් හොඳ සමාජ ප්‍රගමනයක් වෙනවා. ඒ තුළින් තවත් මම හිතනවා කලාව භෞතිකව අපි හැම දෙයක්ම දැක්කට භෞතික විද්‍යාත්මක අපි හොයාගත්ත දේවල් ලැබෙන්න කලින් අපි විඳි කලාව. මොකද අපි ආදිතයෝ අපි ගත්තොත් හෝමෝ සේපියන් කාලේ ආදිතයන්ගේ කාලේ ඕන් කලාව පටන් ගත්ත එතනින් ඒ චින්තන ශක්තිය තුලින් තමයි මම හිතන්නේ විද්‍යාව පසු කාලයේ බිහි වුණේ. ඒ පරිකල්පන ශක්තියෙන්. ඒක කලාව හද වැදගත්. විශේෂයෙන් වෛද්‍ය වෘත්තියට ඔබ විසිරියන වෛද්‍යවරුන් හැටියට ලබන හිතානිද විසිරෙන අයට බොහොම අතිශයින් මම හිතන්නේ දයාව කරුණාව උතරයන් හැඟීම් එනවා කලාවෙන්. මම හිතනවා ඒක බොහොම වැදගත්. බොහොමත් මිස්තුතියි ඔබතුමන්ට. ඔහොමම මොහොතක් වේදිකාවේ රැඳී සිටින්න. දිල්ගේ අද දිනේ ඔබතුමාගේ සැපමිනීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෛද්‍ය විද්‍යාපීඨයේ අපට ඉමහත් වූ ගෞරවයක්. ඒ වගේම ඔබතුමන්ගේ මధుර ස්වරයෙන් ගැයුණු ගීත සජීවීව රස විඳින්නට ලැබීම අප ලද ඉමහත් වූ වාග්යක්. කාත් කවුරුවත් නැති බව දැනුහුන් ඉක්කි ගසා හඬන අතීතයෙන් මිදී ස්නේහයේ නගරයේ දොරටු පුංචි රෝස මලකට විවර කර දුන් ඒ සුවිශිෂ්ට කලාකරුවාණන් අමරසිරි පීරිස් මැතිතුමන්ට උපහාර පුද කරන්නට මේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය මනෝරි ගමගේ මැතිණියනි ඔබතුමියට ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීඨ කලාකවේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සිතාරා දිසානායක මැතිණියනි ඔබතුමීටයි. මැතිතුමනි ඔය සිතුවමේ පුංචි විශේෂත්වයක් තියෙනවා. මොකද ඔය සිතුවම නිමවෙන්නේ වෛද්‍ය විද්‍යාපීඨයේ අපේම සොයුරියකගේ අතින්. ඉතින් විශිෂ්ට කලාකරුවාණනි හෙළ කලාකිතේ හසුරුකම් පාන්නට බලා සිටින මතු පරපුරට අතහිත දෙන්නට ඔබතුමන්ට තවත් ධෛර්ය ශක්තිය වාසනාව නිදුක් නිරෝගී සුවය ලැබේවා. බැවින්ම ස්තුතියි මැතිතුමනි.